ඔගේ ෆෝන් එකේ සම්පත් විශ්ය ඇප් එක ඔන් කරගන්න. ඔගේ යුසර් නේම් එකයි පාස්වර්ඩ් එක ඇදලා නැත්නම් ෆේස් ID එකයි ෆින්ගර්ප්‍රින්ට් එකයි දාලා සම්පත් විශ්ය ඇප් එක ඕපන් කරගන්න. එස්මගේ හෝම් පේජ් එකේ එනවා. ඒකේ තැමිලි බාර ඇඩ දෙන send and pay රවුම එතන ඒ බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ එතනින් කොළ පාට send කියන ඔප්ෂන් එක තෝරගන්න. එතන තෝරගත්තට පස්සේ ඔයාලට මේ වගේ පේජ් එකක් එනවා. මේ පේජ් එකේ ඔයාලට සල්ලි යන්න ඕන ශ්‍රී ලංකා බැංකුව තෝරගන්න. සම්පත් දැන් PC එකෙන් මෙතන ටික් කරලා එතනින් ලංකා බැංකුව ඔක්කොම ටික මෙතන තියෙනවා. එතනින් ඔයාලට කැමති බැංකුව වගේ සල්ලි යවන්න ඕනගේ බැංකුව සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගත්තට පස්සේ account number එක දාන්න. ගිණුම් හිමියාගේ ගිණුම් අංකය මෙතන එන්ටර් කරන්න. එන්ටර් කරාට පස්සේ ඊළඟ එකේ ගිණුම් හිමියාගේ නම account holder ගේ name එක ගිණුම් අයිතිගෙනාගේ නම ඔතන ටයිප් කරන්න. ටයිප් කරාට පස්සේ amount කියන තැන ඔයාලට යවන්න ඕනේ මුදල ඔතන අචනත් කරන්න. ඊට පස්සේ beneficiary remark කියන තැන සල්ලි ලැබෙන්න ඕන කෙනාට ඒ ලැබෙන්න ඕන remark එක එතන enter කරන්න. send remark කියන තැන ඔයාගේ account එකෙන් අඩු වෙන්න ඕනේ නම එතන enter කරන්න. enter කරලා next කියන option එක ඔබන්න. එබුවට පස්සේ ඔයාලා මේ වගේ ඔයා enter කරපු අචනත් කරපු විස්තර වල summary එකක් කියනවා සාරාංශයක්. ඔයාම බලන්න මෙතන account number ඒ ටික ඔයා enter කරපු ටික හරියද කියලා. ඒ විස්තර ටික හරියනම් confirm button එක ඔබන්න. ඔබලා ඔයා නිතරම මේ account එක සල්ලි දානවා. මේවා save කරගන්න ඕන. nickname කියන දන අදාළ නමින් හේයව සල්ලි යවන කෙනාව save කරලා. ඒතරනේ නිතර එයාව ඒ details enter කරන්න ඕනේ නැහැ. ඊට save කියන option එකෙන් save කියන එක ඔබන්න. එබුවට පස්සේ ඔයාගේ face ID එකට username password එකට fingerprint එකට දාලා ඔය page එකට ආවට පස්සේ ඔයාට ඔයාගේ OTP code එක ඔයාගේ mobile number එකට හරි නැත්නම් ඔයාගේ email ID එකට හරි එනවා. ඒ email එකට එන OTP එකට SMS එක හරි එන OTP එකට උතන enter කරන්න. ඒ OTP enter කරාට පස්සේ ඔයාලට ගන්න දෙනවා හරි සල්ලි ටික යනවා. ඊට පස්සේ ඔයාගේ receipt එක එනවා. ඔය receipt එක ඔයාට save කරගන්න පුළුවන් මෙතනින්. නැත්නම් ඔය share කියන option එකෙන් ඔයාට WhatsApp එක හරහා ඒ receipt එක අදාළ කෙනාට යවන්න පුළුවන්.